සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. දීර්ඝ පරාජයන්ගෙන් පසු ලැබූ සුපිරි ජයග්‍රහණ දෙකත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුසුකම් ලැබුවා. තුන්කොන් T20 තරගාවලියේ අවසන් මහා තරගය අද පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතයි. අවසන් තරගයක් පැවැත්වෙන්නේ කනට පුරුදු රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී. නමුත් අවසන් මහා තරගයට නව තනතිරුවක් ලැබීමට වැඩි ඉඩක් පවතිනවා. තරගයට කාලගුණයෙන් කිසිම බලපෑමක් එල්ලවන්නේ නැහැ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය දැනට T20 තරග 26කට මුහුණ දී තිබෙනවා. ඉන් තරග 15ක් පාකිස්තානයත් තරග 11ක් ශ්‍රී ලංකාවත් ජයගෙන තිබෙනවා. මා කලින් සඳහන් කළ අවසන් තරගයට නව තනතිරුවක් ලැබීමට වැඩි ඉඩක් ඇති බව. ඒ නිසා කාසියේ වාසිය දිනුවොත් ප්‍රථමයෙන් පන්දු යැවීම වඩාත් වාසිදායකයි. අද තනතිරුව බොහෝ විට පිතිකරුවන්ට යෝග්‍ය ලෙස සෑදීමට වැඩි ඉඩක් පවතිනවා. අපි කලින් තරගයේදී දුටුවා සල්මාන් පින්නේ වාසිය සමග අවසන් භාගයේදී පන්දුවට පහර දුන් අයුරු. ඒ නිසා දෙවනුවට පහර දීමේදී පින්නේ වාසියත් ලැබෙනවා. අනෙක් කාරණය මේක අවසන් තරගය නව තනතිරුවක් ලැබුණොත් පාස් ස්කෝර් එක ගැන අපිට අදහසක් නැහැ. ඒක දිගට ක්‍රීඩා කරපු නිසා මේ තනතිරු දැන් තියෙන්නේ අතීත දත්තත් එක්ක විශ්ලේෂණ කරන්න පුළුවන් තත්වයක නෙමෙයි. ඒක නිසා කෝකටත් අයිල කියලා අද කාසියේ වාසිය දිනුවොත් ප්‍රථමයෙන් පන්දු යැවීම වඩාත් වාසිදායකයි. නිකමට හරි ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සිදු වුණොත් ලකුණු 180 ඉක්මවා ලබාගත යුතුමයි. නමුත් තනතිරුවේ මන්දගාමී ස්වභාවයක් දුටුවොත් කලින් ප්ලෑන් සියල්ල අමතක කරලා තැනේ හැටියට ඇනේ ගැසිය යුතුයි. එහෙම නැති වුණොත් ක්‍රිකට් කෙසේ වෙතත් අපිට පෙරහැරක් බලා ගන්න පුළුවන් වෙයි. මේ තරගයේදී තීරණාත්මක වෙනස්කම් කිහිපයක් කළ යුතුමයි. පීතිකරණය තුළ අද තරගයේදී කුසල් ජනිත් අනිවාර්යයෙන්ම හොඳ කම්බැක් එකක් දේවි. ඒ අනුව අද තරගයේ ක්‍රීඩා කරවිය හැකි හොඳම සංයුතිය දැක්වෙන්නේ මේ ආකාරයට. ජනිත්ගේ ස්ථානය ගැන ගැටලුවක් ඇති වුණොත් ජනිත්ට පන්දු යැවීමේදී යොදා ගන්නත් අදහසක් නැත්නම් ඒ වෙනුවට බානුකෝ යොදාගත හැකියි. ඒ වගේම පන්දු යැවීම තුළ පවර් ප්ලේ එකේදී තීක්ෂණව එක් පන්දුවාරයකට පමණක් සීමා කළ යුතුයි. මොකද ඔවුන් පවර් ප්ලේ එකේ තීක්ෂණව ටාගට් කරගෙනමයි එන්නේ. අපේ ඕපන් එක අනිවාර්යයෙන්ම විශ්වාසනීය ඉනිමක් ක්‍රීඩා කළ යුතුමයි. වාසනාව ගෙනා පවන්ට මේ තරගයේදී පිතිකරන අවස්ථාවක් දිය යුතුයි. කුසල් ජනිත්ගේ පිතිකරන ස්ථානයට පවන්ව රිප්ලේස් කිරීම ප්‍රයෝජනවත් වෙයි කියන එකයි මගේ පුද්ගලික මතය. මොකද කුසල් ජනිත්ට දෙන ඕන තැනක ස්ථානගත වෙන්න බැරි වෙලාවක් නොවන නිසා මේ තරගයේ කුසල් ජනිත්ගේ ඉනිම ජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් වෙනවා නොඅනුමානයි. දසුන්ගේ බෝලින් චේන්ජ් ටික කලින් තරගයේදී වගේම මොලෙන් කළ යුතුයි. ඒ වගේම ජනිත් ක්‍රීඩා කළොත් ඔහුගෙනුත් පන්දුවාර 8 9 10 යන තැන් වලින් එක් පන්දුවාරයක් ලබාගත යුතුයි. පිතිකරුවෙක් පන්දුවට පහර දෙන විට අවිනිශ්චිත භාවයෙන් ඉන්නේ පවර් ප්ලේ එකේ පළමු පන්දුවාර දෙකේදී. ඒ වගේම විකට් එකක් ගිහින් නව පිතිකරුවෙක් ආවහම ඒ වගේම තමයි 7 වෙනි පන්දුවාරයේදී. මොකද එතකොට ෆීල්ඩ් එක අලුතින්ම වෙනස් වෙලා නිසා. ඒ නිසා 6 වෙනි පන්දු යවන්නව යොදා ගැනීමට සුදුසුම ස්ථාන මේවා. කෙසේ නමුත් උපරිමේ දීලා අද තරගයේ කෙසේ හෝ ජය ගන්න ලැබෙන්න කියලා අපි අපේ කොල්ලන්ට හදවතින්ම සුබ පතමු. ඔබ මොකද අද තරගය ගැන හිතන්නේ? අවසන් සටන කවුරු ජය ගනීද? ඔබේ තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.